බොහොම මේකේ ප්‍රතිඵල හොඳයි කියන නිසා ගොඩක් අයගේ හිතේ සැකයක් තියෙනවා ඇත්තටම මේකේ මෙච්චර හොඳට හැමෝම රිසල්ට් තියෙනවා කියන්නේ මේකේ බ්ලීච් තියෙන නිසාද කියලා. ඉතින් ඇත්තටම මේකේ සමට අහිතකර වෙන විදිහේ අහිතකර බ්ලීචිං ඉන්ග්‍රේඩියන්ට් එකක් අන්තර්ගත වෙලා නැහැ. සමට හොඳ රිසල්ට් එකක් ලබා දෙන්න පුළුවන් විදිහ හොඳ හිතකර ඉන්ග්‍රේඩියන්ට් එකක් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට ඉතින් කොහොමද මේකින් ස්කින් එක ලයිට් වෙන්නේ? මෙහෙමයි. මේකේ ගොඩාක් හොඳ ඉන්ග්‍රේඩියන්ට් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ග්ලූටාතියෝන්, ආබියුටින්, විටමින් C, නයිසිනමයිඩ්, තව මෙන්න මේ විදිහට බ්ලඩ් ඔරේන්ජ්, එතකොට ස්නෝ ඇල්ගි මෙන්න මේ වගේ ඉන්ග්‍රේඩියන්ට්ස් ටිකක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ওই ඉන්ග්‍රේඩියන්ට්ස් ටිකම තියෙන තව ගොඩාක් ප්‍රොඩක්ට්ස් අපි දකිනවා. හැබැයි ඉතින් ඒ ප්‍රොඩක්ට්ස් වලට වඩා මේකේ රිසල්ට් එක ගොඩක් වැඩි කියන එක ගොඩ දෙනෙක් කියනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේක මෙච්චරම ස්පෙෂල්? ඉතින් මේකේ ඉන්ග්‍රේඩියන්ට්ස් වල එක්ස්ට්‍රැක්ට් යොදා ගන්නකොට ෆුල් ඩොස් එකම විදිහට තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක බලනකොට මේ ඉන්ග්‍රේඩියන්ට් වල කන්සන්ට්‍රේට් එක හරිම වැඩි. ඉතින් ඒ හින්දා ගොඩක් හොඳ ප්‍රතිඵල වඩාත් ඉක්මනින් ලබා දෙන්න උදව් වෙනවා. අනිත් විශේෂම දේ තමයි මේකේ තියෙන මේ ඇක්ටිව් ඉන්ග්‍රේඩියන්ට් හරිම පුංචි නැනෝ මොලකියුලස් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා හරිම ඉක්මනට සමට උරාගෙන හරිම ඉක්මනට ක්‍රියාකාරී වෙන්න උදව් වෙනවා. ඒකත් එක්ක අපිට ඇත්තටම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් අපි හැමෝම දැනටමත් දන්නවා මේ DLF Nano White Dose එක කියන්නේ Thailand brand එකක්, Thailand product එකක්. ඒත් එක්කම තමයි මෙන්න මේ වගේ හරිම quality packaging එකකින් තමයි අපිට මේක දකින්න ලැබෙන්නේ. ඒත් එක්ක මේකේ ඉන්ග්‍රේඩියන්ට් බැලුවොත් එහෙම ස්විට්සර්ලන්ඩ් වලින් තමයි ඉම්පෝර්ට් කරන ගොඩක් හොඳ ක්වොලිටි ඉන්ග්‍රේඩියන්ට්ස් මේ ප්‍රොඩක්ට්ස් වලට යොදා ගන්න බව මේ DLF වෙබ්සයිට් එකේ අපිට ගොඩක් පැහැදිලිව දකින්න ලැබෙනවා. ඒත් එක්කම තමයි විද්‍යාගාර පරීක්ෂණ එක්ක හොඳ ක්වොලිටි ස්ටෑන්ඩඩ් වලට අනුකූලව තමයි මේ ප්‍රොඩක්ට් නිෂ්පාදනය වෙන්නේ. ඒත් එක්කම තමයි මේකේ පැරබන්, තව සිලිකන්, ඒ වගේ මිනරල් ඔයිල් වගේ ඒවා අන්තර්ගත වෙලා නැහැ. හරි. ඉතින් අපි එහෙනම් දැන් කතා කරමු ඇත්තට මේකෙන් මොන වගේ ප්‍රතිඵලද අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔයාගේ ස්කින් එක අවුවට අඳුරු වෙලා තියෙනවා නම්, අන්ಈවන් වෙලා තියෙනවා නම් ස්කින් එක නැවතත් බ්‍රයිට් කරගන්න, යථා තත්ත්වයට පත් කරගන්න, ස්කින් එකේ හොඳ පැහැපත් බවක් ඇති කරගන්න. ඒත් එක්කම තමයි ස්කින් එකේ ඔයා බලාපොරොත්තු වෙන ටිකක් ෂේඩ් එකක් දෙකක් ලයිට් කරගන්න ඔන්න ඔයාට මේ නැනෝ වයිට් ඩෝස් එක ගොඩක් හොඳින්ම ගැලපෙනවා. ඒත් එක්කම තමයි මේ වෙනකොට ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි වැලමිට, දනහිස්. ඒත් එක්කම තමයි ඔයාට හිතෙනවා නම් අත්වල මේ ඇඟිලි පුරුක් ඔයාගේ අඳුරු වෙලා තියෙනවා කියලා. එහෙම නැත්නම් ඔයාගේ ඩාර්ක් ඉනර් තයි තියෙනවා නම් මෙන්න මේ වගේ අන්න ඔය වගේ තත්ත්වයන් ඔයාට තියෙනවා නම් අන්න ඒවටත් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි මම අර කලින් කිව්වා වගේ ඔන්න ඔයාගේ මෙන්න මේ වගේ අඳුරු වෙලා තියෙනවා නම් ඔයාගේ ශරීරේ ඔයාට පුළුවන් කෙලින්ම මේ වයිට් ඩෝස් එක මේකනේ මෙන්න මේ වගේ සීරම් එකක් අන්න තියෙන්නේ. අන්න ඒක කෙලින්ම ඒ ස්ථානවල ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයාට ඕනේ ඔයාගේ ස්කින් එක හොඳට ඊවන් කරගන්න නම් ස්කින් එක චුට්ටක් අර මං කලින් කිව්වා වගේ ලයිට් කරගන්න නම් ඔන්න ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන බොඩි ලෝෂන් එකත් එක්ක කෙලින්ම මේකෙන් ඩ්‍රොප්ස් දෙකක් හෝ තුනක් මික්ස් කරලා ඔයාගේ ස්කින් එකට පාවිච්චි කරන්න. ඉතින් මගෙන් ගොඩාක් අය අහපු දෙයක් තමයි මේ නැනෝ වයිට් ඩෝස් එක මූණට ඇඟට දෙකටම පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේක ඇඟට විතරක් يعني බොඩි ස්කින් එකට විතරක් පාවිච්චි කරන්න තියෙන එකක්. ඉතින් ඒ නිසා ඔයාට මේක බොඩි ක්‍රීම්ස් එක්ක මික්ස් කරලා එහෙම නැත්නම් කෙලින්ම උනත් ඔයාගේ බොඩි එකට තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඇත්තට මේ බොඩි ලෝෂන් එක සීරම්ස් මික්ස් කරලා පාවිච්චි කරන එක අපිට මහා ලොකු අමුතු දෙයක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් මම නම් ඇත්තට ඉස්සර ඉඳන්ම මෙන්න මේ ඇල්ෆා ආබිටින් එක, ඒ වගේම තමයි ඕඩිනරි එකේ මෙන්න මේ විදිහට තියෙන විටමින් C පවුඩර් එක, නයිසිනමයිඩ් පවුඩර් එක මේ තුනම මම මගේ ලෝෂන් එක මික්ස් කරලා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ තුනේම ප්‍රතිඵල එක්ක බලනකොට ඇත්තටම මට ගොඩාක් හොඳම ප්‍රතිඵල ලැබුණු තුනක් තමයි ඔය මික්ස් කරලා පාවිච්චි කරනට ඔන්න ඔය තුන. හැබැයි ඒ තුනටම වඩා ඉහලින් මෙන්න මේක තියන්න පුළුවන් කියන අනිවාර්යෙන් කියනවනේ. මොකද සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් වගේ යනකොට ඇත්තටම ස්කින් එකේ හරිම ලස්සන බ්‍රයිට් ගතියක්, ෂයින් එකක් ඔයාට දකින්න පුළුවන් වෙනවා.